ඉතින් දැන් මං ඉන්නේ දිව්‍ය ලෝකේ මේ යන පඩි පෙළ ගාව යාළුවනේ. හරි පඩි පෙළ තව පල්ලෙන් තියෙන්නේ බේනවනේ. හලෝ මොකද වෙන්නේ? අද අපි යන්නේ බත්තලේගොඩ. මාළු වැරදුනේ බත්තලේගොඩ නේ බත්තලේගල හරිද? ඈත ඉඳන් විශේෂයෙන්ම නුවර පාර කඩු ගන්නව හරියට ඉඳන් බලද්දි මේ කන්ද පේන්නේ මේසයක් උඩ දිගැල්ල තියෙන දැවැන්ත පොත බයිබලයක් වගේ. 19 වෙනි සියවසේ ලංකා පාලනය කරපු බ්‍රිතාන්‍ය ජාතිකයෝ මේ හැඩේ දැකලා තමයි මේකට බයිබල් රොක් කියලා නම තිබ්බේ. හැබැයි අරනායක පැත්තිදම් බලද්දි මේක පේන්නේ සීග්‍රිය වගේ ත්‍රිකෝණාකාර හැඩයකට. ජනප්‍රවාදවල සඳහන් වෙන විදිහට ඉස්සර මේ කන්ද උඩදී පිසු බත් මුට්ටියක් ලේ පැහැයට රතු පාටට හැරුණලු. අන්න ඒ නිසා බත්තලේ ගල බත්තලේ ගල වුණා කියලා කියනවා. මේක තමයි පට්ටම කතාව. 16-17 වෙනි සියවස්වලදී පෘතුගීසීන් සහ ලන්දේසීන් කොළඹ ඉඳන් සීතාවක සහ කෑගල්ල හරහා නුවර උඩරට රාජධානිය ආක්‍රමණය කරන්න එද්දී සිංහල සේනාව මේ බතලේගල කන්ද පාවිච්චි කළේ පළවෙනි ආරක්ෂක මොරපොළ විදිහට. කන්ද මුදුනට මුළු කෑගල්ල නිම්නේම සහ කඩු ගන්නව කඩවතම පේනවා. සතුරන් එනවා දැක්ක ගමන් බතලේගල උඩ ඉන්න මුරකරුව දැවැන්ත ගිනිමැලයා පත්තු කරනවා. ඒ ගින්න දැකලා ඊලා කන්දේ බලන කොටුවේ තව ගින්න පත්තු කරනවා. ඔහොම ගිනිමැල දාගෙන ගිහින් අන්තිම පණිවිඩය නුවරටම බහිරව කන්දටම යවන්න සිංහලයින්ට ගත වුණේ විනාඩි කිහිපයයි. ඒ කාලේ තිබ්බ පට්ටම හයිටෙක් සිග්නල් සිස්ටම් එකක් තමයි මේක. කන්දේ උතුරු බෑවුම පැත්තේ ස්වභාවික ගුහා දෙකක් තියෙනවා. ජනප්‍රවාදවල කියවෙන්නේ ත්‍රිවිධ ආක්‍රමණිකින්ගෙන් බේරෙන්න වලගම්බා රජු රට වටේ හැංගිලා සේනාව සංවිධානය කරපු කාලේ මේ ගුහාවල රැකවරණ ලබා ගත්තා කියලා. දැන් මේ කන්ද මුදුනේ කුඩා චෛත්‍යයක් තියෙනවා. බතලේගල කියන්නේ ලංකාවේ අකුණු බහුලවම වදින කන්දක් විදිහට ප්‍රසිද්ධ තැනක්. ඒ නිසා වැස්ස හරි ගොරෝන වෙලාවට හරි කන්ද උඩ ඉන්න එක පට්ටම රිස්කි. I got so much motherfucking design on right now. අඩෝ යාළුවනේ අම්මන් සිල්වෙන සීන් නැකුණා හරිද මොකද කියනවනම් පාර වැරදුණා මොකද කියනවනම් ඒක බතලේගල කන්ද නේ මං ගියේ නිකාරේ මේ පැත්තේ හදා තිබ්බ හොටෙල් එකට හරි. ඉතින් දාව ඒගොල්ලෝන්ගේ අහලා ඒ කියන්නේ මං ඇවිල්ලා මේ වටේ යත්තම කරගිලා තියෙන්නේ. ඉතින් දැන් කොහොම හරි කරලා ආපහු ඉතින් දැන් යනවා. 1 hour later. හැබැයි යාබාව මේ තනිකරම පරිසරයේ මේ විනාශ කරලා දාලා තමයි යන්න අනම්මන. උණු රොඩු අනම්මන ඒගොල්ලෝ ගේන ඒවා අනම්මන දාලා පරිසරය විනාශ කරලා තමයි යන්නේ. දැන් මහන්සි ආයිත් ඇත්තම කියන්න බෑ. මම පයින් ආයිත් බස් එක ඇවිල්ලා ඔයගොල්ලෝ ඒ කිව්වට දන්නේ. ඔයගොල්ලෝ ලස්සන එක තනිකරම එනම් දිව්‍ය ලෝකයක් ඇතිරාටම කිව්වා. අර කඳු සෙට් එකේ ලස්සන ඌරා කන්ද දෙන. තව අලගල්ල කන්ද දෙන්නේ කොයි පැත්තේ කියලා මම දන්නේ හරියටම. ඉතින් දැන් මං ඉන්නේ දිව්‍ය ලෝකේ මේ යන පඩි පෙළ ගාව යාළුවනේ. හරි පඩි පෙළ තව පල්ලෙන් තියෙන්නේ බේනවනේ. මෙහා බේන්නේ අපේ මේ දෙන්නේ මේ පල්ලාවෙල් තියෙන පඩි පෙළ හරිද? මේ ඇයිලා සංගිනව බලන්න වෙලා ලස්සන අපේ ලංකාව මේ තරම් ලස්සන අඩෝ මේ ලංකාව බං කියන්න තමයි දැන් මට දෙන්නේ හරිද? හරි මේ බලන්න ආවලත් නේද පදිරේ ඌරා පාදින අන්න අර පැත්තේ අඩ වෙන්නේ මේ කන්න මොකක්ද කියලා මම දන්නේ. මේ ලස්සන කදු සෙට් එකක් තියෙනවා සිරාඩෝ මාරු. එතනින් පාරවල් දෙකක් තියෙනවා. මේ පැත්තට යන්න පුළුවන්. මේ පැත්තේ සුදු දිවයක් ඇති. තව මේ පැත්තේ තියෙනවා පන්සලක්. හරි. ඒ අර අපිට ඈතට පෙනුන පන්සල. අපි මොළි පන්සලට ගිහින් පන්සල වැදලා මේ යාළුවනේ ඊට පස්සේ අර පැත්තට ගිහිල්ලා තව view එක බලමු. යමු. යාළුවනේ පන්සලට මේ යන්න බැලුවා චෛත්‍යයට ඒකට යන්න අතන ගේට් එක වහලා දෙන්න හරිය අපි යමු වෙන්නේ මේ පැත්තට. එතන
පන්සල ගෞරව නැද්ද දන්නේ නැහැ මේක කියන්නේ. අනේ මන් දන්නේ මේක මේ පන්සල ගෞරව නැතුව ඇති මන් දන්නේ ඒක. අනේ මන් දන්නේ. මේ පැත්තට දා යන්නේ. මේ මං කොහාටද ආව යාළුවනේ. හරිද වෙන්නේ මේකේ. කොහොම හරි කරලා මේ මෙහාට තව පාරක් තියෙනවා. ඒ කොහාට යන පාරක්ද මන් දන්නේ. අපි වෙන්නේ මේ පැත්තට පොඩ්ඩක් ගිහින් බලමු මොනවද තියෙන්නේ කියලා. අපි මෙතන ඇවිල්ලා ශ්‍රී මහා බෝධිය කියලා ගහලා දෙනවා. ඒ කියන්නේ ශ්‍රී මහා බෝධිය අන්කුරයක් වෙන්නේ නේ. ඉතින් මේක නා තනිකරම පිස්සුවක්. අලගල්ල දෙන්නේ මම දන්න විදිහට යාළුවනේ වෙන්නේ මේ සයිඩ් එක හරිය. ඒ කියන්නේ මේ දකුණු පැත්තේ තමයි අලගල්ල දෙන්නේ. හරි මේ මෙතන ඇවිල්ලා කැම්පින් සයිඩ් එක. අපි මෙතන ඉඳන් මේ මොන බත්තේ කාලේ යමු. මෙතන කැම්පින් සයිඩ් එකක් තියෙනවා. view එකක් තියෙනවා. අවුලක් නැහැ මෙතන ඉඳන් ගමකට හැම පල්ලෙහාට බෑ ගන්නද මේ. මේකේ යාළුවනේ ඔන්න බත්නම් ගෑවා මේ අතන අර කැම්පින් සයිඩ් එකේ තිබ්බ හරිය. ඒ වීඩියෝ ෂොට් එක නම් මට ගන්න බැරුණ නැත්නම් වීඩියෝ මේ බත් ටිකක් ගහලා දැන් මට අර මම එක වීඩියෝ එකක් දැක්ක හරිය මේ අනික අයියාර ගලක් ගාවට යන්න මේකේට කොයි පැත්තද කියන්නේ මම හිතන්නේ අර පැත්තේ දෙන්න මන්ට මම ආව පන්සල පැත්තට යනවා. අපි බලමු පන්සල පැත්තට ගිහින් මේ බතුල් පොල්පේ හරිය බඩගින්න ඉන්න ඇත්තට මේක ඇවිල්ලා මේ view එක දකිද්දි මට බඩගින්න නිකම්ම නැති වෙලා ගියා. අවුලක් නැහැ අපි යමු මේ අවපාර අර පන්සල පැත්තේ අයියාර මං කිව්වේ අර මේ පාරක් එතකොට තිබ්බ කියලා. මට හිතෙන හැටියන අන්න ඒ පැත්තේ තමයි තියෙන්න ඕනේ මේක. අපි බලමු මේ view එක මෙහාට ඔච්චර ආපෙකේ බල්ලම යන්න ඕන. හරිද වෙලාව 4:34යි. හරියටම 4:34 වෙලාව. අපි බලමු ගිහිල්ලා. ඒක මට බලන්න ඕනේ යාළුවා නැත්තම් ආයිදි බෑ ඔච්චර මම ඇවිල්ලා. බස් එක කඩෝ තියේද කියලා බයයි හරිය. මේ ඕත් මේ හොදටම හාස්තරය කරන සද්දෙත් එනවනේ. 4:35යි. දැන් මම බල්ලට වහිද්දි කොහොමත් 6 වෙනවා යාළුවනේ. ෆෝන් එකේ බැටරිත් ඇවිල්ලා දැන් බහැලා තියෙන්නේ ගොඩක්. ඉතින් කොහොම හරි කරලා මේ කන්දට ඇවිල්ලා බතලේකල කියලා නම හැදුනේ. මේ ඉස්සර මේ කන්ද උඩ ගලක් උඩ යාළුවනේ මේ කොහොම හරි කරලා බත් මුට්ටියක් ලිපිය දෙලා දෙනවා. හරිය. ඊට පස්සේ බත් මුට්ටිය මේ එකපාර ලේ පැහැයට හැදලා. ඊට පස්සේ ලේ පාඩ වෙලා හින්දා මේක ඇවිල්ලා ජනප්‍රවාද වල කියන විදිහට බතලේ ගල කියලා ඊට පස්සේ හදුන්නේ. ඉතින් ඒ වගේ මේක වලගම්බ රජතුමා ඇංගිලා හැදුව මේ ගල් ගුහාව මේ බතලේකල කන්දේ එක එක තැන්වල තියෙනවා. ගල් ගුහා ගල්ලෙන් තියෙන හදටත් හරි. ඒවා මේ ඊට පස්සේ මේක ඇවිල්ලා මහනුවර රාජධානිය ආරක්ෂා කරගන්න මේ යොදාගත්ත ඇවිල්ලා බලකොටුවක්. ඒ කියන්නේ නිකන් මේ මුරපොළාට තියෙන්නේ. අන්නේ මුරපොළාක් විදිහටත් ඇවිල්ලා මේ බතලේකල මේ කන්ද ඇවිල්ලා යොදාගෙන දෙනවා. ඒ කියන්නේ ඊට පස්සේ සතුරු දැන් ඊට පස්සේ පෘතුගීසි ලන්දේසින් නිකන් ඔය එන හැම එකම මේ පාරවල් හොදට මේ බතලේකල කන්ද උඩට පේනවා. හරිද? ශ්‍රීපාද පත්නේ තියෙනවා මෙතන. අපි බලමු. ඊට පස්සේ මම මොකද්ද කියේ හිටියේ? අන්න ඒ විදිහට ඇවිල්ලා මහනුවර රාජධානිය ආරක්ෂා කරගන්න අපේ සිංහල සෙබළු ටික ඊට පස්සේ දැන් මේ කන්ද ඉඳන් බලන කන්දට අන්න ඒ විදිහට ඊට පස්සේ ඒ එක එක කඩු වලට මේ සංඥා ඇව්වා ගින්දර වලින්. ඒ කියන්නේ ගිනි පන්ද අල්ලලා ඊට පස්සේ මහනුවර රාජධානියට යනකම් අර සුද්ධ වෙනවා කියලා මේ කිව්වා. හරිය. අන්න එහෙමයි ඉතින් ගැම්මන මේ අපේ සිංහල ජනතාව මේ ඉස්සර මේ කන්දේ ඉඳන් මේ ආරක්ෂා සපයුවේ. ඉතින් මාරම මේ ආඩම්බරයක් තියෙන අපේ රටේ මෙහෙම අපේ රට ඇවිල්ලා මෙච්චර ලස්සනයි කියලා දෙයට වට්ටම සතුටුයි. මට නම් ඇත්තටම අද ඇවිල්ලා සුපිරි. ඒ කියන්නේ මම දැන් ගෙදර යන්න කීයට කියලා නම් දන්නේ නැහැ. අපි බලමු ඉතින් මෙහෙම දෙනවා. මම අරක හොයා ගන්න බලන්නේ. පානීය ජලය. මේ මම දන්න විදියට යාළුවනේ මේ පැත්තේ පොඩ්ඩක් ගිහිල්ලා බලමු මොකෝ කියන්නේ. අය මේ පැත්තෙන් ගිහිල්ලා බලමු. view එක අඩු කොතනද ඔය ඉතින් මට ඒක හිතාන්න බෑ.
අද යන්නත් ඕනේ පාඩ. අනේ මන් දන්නේ යාළුවනේ. මට හිතාන්න බෑ මේක තියෙන්නේ කොතනද කියලා. එතන මොකද්ද? ගල්ලෙන් විහාරේ. ආයි කියන්න මේ පැත්තට ලෙන් විහාර ටිකක් තියෙන යාළුවනේ. හරි අපිට ඒක බලන්න තර වෙලාවන්නේ මම පාර්ට් 2 එකෙන් අනිවාර්යෙන්ම අයිති ඒක අරගෙන. බතලේගල පාර්ට් 2 එක මම කවදද ආයිද කියලා නම් වීඩියෝ එක එහෙම ෂුවර් කරන්න බෑ. හැබැයි මම කවදා හරි දවසක මම බතලේගල ආපහු පාර්ට් 2 අනිවාර්යෙන්ම දානවා. මීටත් වැඩි ක්වොලිටි වීඩියෝ එකක් වෙයි. ඔන්න ඉතින් මම ඔච්චර දවස් දෙන්න ආසාවෙන් ඉන්නු බතලේගල වෙන්න view එක බලන්න මං ඉතින් ඔන්න අද ආව යාළුවනේ. හරිද? ඉතින් මම මෙතනින් ඉහළ පොඩ්ඩක් හරි ලෙස් ගියොත් ආයි ඉතින් ඉවරයි. මේක මගේ කෑල්ලකට හොයාගන්න බෑ ආයි. ඉතින් පේනවනේ. කොහොමනේ පල්ලෙයා. හරියට වෙලාව කීයේ 4:51යි. මට බස් එකක් අල්ල ගන්නත් ඕනේ. ඉතින් ඔයා නුවරවට ගෙනෙන්න නුවරි මාවනැල්ල බස් එක ඇවිල්ලා දෙබත්කම බස් එකකට ගොඩ වෙන්න යනවනේ. ඊට පස්සේ ඇවිල්ලා හත්කම්පල හන්දියෙන් බැහැ ගන්න. ඒ පාර තමයි ගොඩක්ම ලේසි. හරියන ඉතින් ඔයගොල්ලෝ වීඩියෝ එක ගැන මොකද හිතන්නේ? වීඩියෝට ලයික් එකක් දාලා ඔයගොල්ලෝගේ වටිනා අදහසක් පහලින් කමෙන්ට් එකක් දාන්න යන ගමන් මගේ channel එක subscribe කරලා bell icon එක all එකට දාන්න. ඉතින් එහෙනම් goodbye guys. එලගිරි.